ආයුබෝවන් සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා සඳුනිල් ඇස්ට්‍රෝ YouTube නාලිකාවට. ඉතින් මම ලග්න ගැන කතා කරගෙන යන වීඩියෝ මාලාවේ අද මට කතා කරන්න තියෙන්නේ වෘශ්චික ලග්නෙන් ඉපදිච්ච අය ගැන, වෘශ්චික ලග්න හිමියන් ගැන. ඉතින් අපි දන්නවා වෘශ්චික ලග්නෙන් ඉපදෙන කෙනෙකුට වෘශ්චික ලග්නේ ලග්නාධිපති බවට පත් වෙන්නේ කුජ ග්‍රහයා. එතකොට වෘශ්චික ලග්නෙන් ඉපදෙන සියලු දෙනාම පොදුවේ කුජ ග්‍රහයාගේ පාලනයට යටත් වෙනවා. ඒ වගේම ඒ වෘශ්චික ලග්නෙන් ඉපදෙන අයට ඉපදෙන්න පුළුවන් නවාංශක 9ක් තියෙනවා. ඒ නවාංශක 9න් එක නවාංශකයක තමයි වෘශ්චික ලග්නෙන් ඉපදිච්ච කෙනෙක් අනිවාර්යයෙන්ම ඉපදෙන්න ඕනේ. ඒ නවාංශක 9 තමයි කටක, සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික, ධනු, මකර, කුම්භ, මීන. ඔන්න ඔය නවාංශක 9න් එක නවාංශකයක තමයි වෘශ්චික ලග්නෙන් කෙනෙක් ඉපදුනා නම් ඉපදෙන්න ඕනේ. මේ නවාංශක 9ට පිටින් නවාංශකයක් ඉන්න විදියක් නැහැ. එහෙම නවාංශකයක් දාලා තියෙනවා නම් ඒ ජන්ම පත්‍රය වැරදි. හරි. ඊට පස්සේ දැන් ඒ Taman ඉපදිච්ච නවාංශකයත් එක්ක තමාම නැකත් කලාපයකට අයත් වෙනවා. වෘශ්චික ලග්න හිමියම නැකත් කලාපයකට අයත් වෙනවා. එහෙම ප්‍රධාන නැකත් කලාප මේ වෘශ්චික ලග්නය තුල තුනක් තියෙනවා. එතකොට අර වෘශ්චික ලග්නේ ප්‍රධාන පාලනයේ කුජගේ වගේම මේ නැකත් කලාප තුනේ අධිපතියාගේ Taman අයත් වෙලා තියෙන නැකත් කලාපයේ අධිපතිගේ පාලනයටත් යටත් වෙන්න සිද්ධ වෙනවා. දැන් කවුරු හරි කෙනෙක් වෘශ්චික ලග්නේ කටක නවාංශකෙන් ඉපදුනා නම් එයා අයිති වෙන්නේ මේ ගුරු ග්‍රහය විසින් පාලනය කරන ගුරුගේ නැකත් කලාපයට. එතකොට කවුරු හරි කෙනෙක් වෘශ්චික ලග්නේ සිංහ, කන්‍යා, තුලා, වෘශ්චික කියන නවාංශකයකින් ඉපදලා තියෙනවා නම් එයා අයිති වෙන්නේ මේ සෙනසුරු ග්‍රහය විසින් පාලනය කරන සෙනසුරු නැකත් කලාපයට. එතකොට කවුරු හරි කෙනෙක් ධනු, මකර, කුම්භ, මීන කියන නවාංශක හතරෙන් එකක ඉපදලා තියෙනවා නම් එයා අයිති වෙන්නේ මේ වෘශ්චික ලග්නය තුල තියෙන බුධ ග්‍රහය විසින් පාලනය කරන බුධගේ නැකත් කලාපයට. එතකොට මේ එක් නැකත් කලාපෙන් ඉපදුනහම එයාගේ ගතිගුණ, සිතුම් පැතුම්, හැඩරුව ඒ දේවල් වෙනස් වෙන්නේ කොහොමද කියන එක ගැන මම මීට කලින් වීඩියෝ එකක් කරලා තියෙනවා. උතර කවුරු හරි කෙනෙක් ඒ වීඩියෝ එක බලලා නැත්නම් ඒ වීඩියෝ ගිහලා බලන්න පුළුවන්. එතනදී මම කතා කරේ පුද්ගල ගතිගුණ, හැඩරුව, සාමාන්‍ය චරිත ස්වභාවයන් මේ වගේ දේවල්. නමුත් මම මෙතනදී කතා කරන්නේ ඒ ලග්නේ වෘශ්චික ලග්නේ මේ නැකත් කලාප ඉපදිච්ච අයට ලෞකික වශයෙන් දිනුවක්. ප්‍රධාන වශයෙන්ම ලෞකික වශයෙන් දිනුවක් බලයක් තමාගේ ජීවිතේට ළඟා කරගන්න ඕන නම් මේ ලග්නාධිපති කුජ ග්‍රහයා වගේම මේ නැකත් කලාප අධිපති ග්‍රහයා මේ ජන්ම පත්‍රයේ බලවත්ව තැන්පත් වෙන්න ඕනේ, බලවත්ව පිහිටන්න ඕනේ. ඒ බලවත්ව පිහිටන්න පුළුවන් පිහිටීම් ගැන තමයි මම අද දවසේ ඔයගොල්ලොන්ට එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද මේ මාතෘකාව ගැන කතා කරන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. ඒ තමයි මගේ වේදීය ජ්‍යොතිෂ පන්ති. ඉතින් මගේ දෙවනි කණ්ඩායම මම ආරම්භ කරා මාර්තු මාසේ 6 වෙනි සිකුරාදා. දැන් උතෝට මේ වෙනකොට සති දෙකක් පන්ති පවත්වලා තියෙනවා. එතකොට කාඩු හරි තාම මේ පන්තියට සම්බන්ධ වෙන්න බැරි වුණා නම් ඒ පන්තියට සම්බන්ධ වෙන්න කැමැත්තක් තියෙනවා නම් ඒ කලින් සති දෙකේ රෙකෝඩින් එක බලලා පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් කියන එකත් මතක් කරලා දෙනවා. ඉතින් මාස 18ක පාඨමාලාවක් ඔන්ලයින් ක්‍රමයට Zoom තාක්ෂණය හරහා තමයි කරන්නේ. ඉතින් ජ්‍යොතිර්විද්‍යාවේ තියෙන මූලික සිද්ධාන්ත කොටස් ප්‍රායෝගිකව කොහොමද ඒවා ක්‍රියාත්මක වෙන්නේ, කේන්ද්‍ර සාකච්ඡා කිරීම, සුබ මුහූර්ත සෑදීම ඇතුළු අර ජ්‍යොතිර්වේදීය විදියට ප්‍රැක්ටිස් කරන්න අවශ්‍ය කරන සියලුම දේවල් ඒ පාඨමාලාව තුල අන්තර්ගත කරලා තියෙනවා. මුලින් ඉඳන් සරලව ගැඹුරට යනකම්ම ඒකේ පාඨමාලාව සකස් කරලා තියෙනවා. ඒ හිමීට ඒ පාඩම් එකිනෙක ආවරණය කරගෙන යනවා. ඉතින් කවුරු හරි කෙනෙක්ට මේ ජ්‍යොතිෂය කම්මැලි නැතුව, නිදිමත නැතුව රසවත් ආකාරයට ඉගෙන ගන්න අවශ්‍ය නම් මගේ පන්තියට සම්බන්ධ වෙලා ඉගෙන ගන්න කියන එකත් මෙතනින් මතක් කරනවා. කාට හරි කෙනෙක්ට මේ පන්තිය සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගන්න අවශ්‍ය නම් මගේ මේ වීඩියෝට යටින් මගේ දුරකථන අංකය සඳහන් කරලා තියෙනවා. ඒ දුරකථන අංකයට WhatsApp එකකින් පණිවිඩයක් එවන්න. එතකොට මම පන්තිය ගැන විස්තර ටික එවන්නම්. ඒ විස්තර ටික බලලා කැමැති තියෙනවා නම්, කැමැත්තක් තියෙනවා නම් සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකත් මෙතනදී මතක් කරනවා. අපි මතක් කරන ගමන් අපි අද වීඩියෝ එකට යමු. ඉතින් මම කිව්වා මේ වෘශ්චික ලග්න හිමියෙක්ගේ ලග්නාධිපති වෙන්නේ කුජ ග්‍රහයා. ඒ කුජ ග්‍රහයා මේ ජන්ම පත්‍රයේ ප්‍රබල ස්ථානයක තැන්පත් වීම අනිවාර්යයි වෘශ්චික ලග්න හිමියට හොඳ බලයක් ලැබෙන්න නම්. එතකොට මේ කුජ ග්‍රහයාට මේ ජන්ම පත්‍රයේ තැන්පත් වෙන්න පුළුවන් හොඳම ස්ථාන මොනවද? එතකොට අපි දන්නවා වෘශ්චික ලග්නෙන් ඉපදිච්ච කෙනෙක්ගේ කුජ ග්‍රහයා කියන්නේ ලග්නාධිපති. ඒ වගේම කේන්දරේ 6 වෙනි අධිපති. ලග්නාධිපති සහ 6 වෙනි අධිපති තමයි කුජ ග්‍රහයා වෙන්නේ. ඒක නිසා දැන් අර ලග්නාධිපති වෙන නිසා විශේෂයෙන් මේ කේන්ද්‍ර ස්ථානයක කියන්නේ මේ 1 4 7 10 වගේ ස්ථානයක තැන්පත් වීම හොඳයි. මොකද ලග්නාධිපතිනේ. එතකොට දැන් විශේෂයෙන්ම ලග්නේ තැන්පත් වුණාම මෙතනදී රුචක යෝගී කියන පංචමා පුරුෂ යෝගියකුත් නිර්මාණය වෙනවා. එතකොට අර දෙයක් ඉදිරියට යන්න දරා ගැනීමේ ශක්තිය, ධෛර්යවන්ත බව, උත්සාහය, විශේෂයෙන්ම ඔය රජයේ පිළිගත් නිල ඇඳුමක් ඇඳීමේ වාසනාව, වාග්ය වගේ දේවල් ලැබෙනවා කුජ ග්‍රහයා වෘශ්චික රාශිගත වුණාම පංචමා පුරුෂ යෝගයක් රුචක යෝගයෙන් ඉපදුනාම. ඊට අමතරව කේන්දරේ 4 වෙනි වගේ සම්බන්ධ වුණාම මෙතනදී දීපල ගැන කතා කරනවා. දීපල ගැනත් විශේෂයෙන්ම ඔය ඉඩම් සම්බන්ධයෙන් තමාට ලැබීමක් ඇති කරගන්න ඒක හොඳ පිහිටීමක්. විශේෂයෙන්ම 7 වෙනි වගේ ගියාම අපි 7 වෙනිෙන් ව්‍යාපාර ගැන කතා කරනවා. ඒ ව්‍යාපාර සම්බන්ධයෙන් දියුණුව ලබන්න 7 වෙනිම තමයි විවාහය ගැනත් කතා කරන්නේ.
විවාහයට කුජ ග්‍රහය 7 වෙනිට සම්බන්ධ වීම තරම් සාර්ථක නැහැ. නමුත් මම මෙතන කතා කරන්නේ ලෞකික වශයෙන් දියුණුව ගැන. ඒක නිසා 7 වෙනි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම කේන්දරයේ 10 වෙනි ඉතාමත් හොඳයි. ලග්නාධිපති 10 වෙනි තැන්පත් වීම තමාට හොඳ රැකියාව වෘත්තීය තත්ත්වයක් ළඟා කරගන්න පුළුවන්. අනික කුජ ග්‍රහය 10 වෙනි තැන්පත් වුණාම කුජ ග්‍රහය එතනට දිග්බල වෙනවා. තමාගේ ලග්නාධිපති තමයි දිග්බල වෙලා කේන්දරයේ 10 අහසේ මුදුණු මිස්පුටේ තැන්පත් වෙන්නේ. ගොඩක් කාර්යශූරයි. දක්ෂයෙක් බවට පත් වෙන්න පුළුවන්. ඕන දෙයක ඉදිරියට යන්න ඕන අභියෝගයක් දරා ගැනීමේ ශක්තිය ලැබෙනවා ලග්නාධිපති කුජ ග්‍රහය 10 වෙනි තැන්පත් වුණාම. ඉතින් මේ ලග්නාධිපතිම නිසා මේ 5 9 කියන ත්‍රිකෝණ ස්ථානයකුත් කුජ ග්‍රහයට වරදක් නැහැ. 5 වෙනි තැන්පත් වුණාම විශේෂයෙන්ම ක්‍රීඩා කුසලතාවයන් වගේ දේවල් ඇති වෙනවා. නමුත් අර 5 වෙනි කියන්නේ දරුඵල ගැන කතා කරන ස්ථානය නිසා කුජ ග්‍රහය 5 වෙනිට සම්බන්ධ වීම දරුඵල සම්බන්ධයෙන් ප්‍රශ්න ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. නමුත් මම මෙතනදී කතා කරන්නේ ලෞකික දියුණුව වශයෙන් ගැන. ඊට පස්සේ 9 වෙනි කියන්නේ එතන කුජ ග්‍රහය නීචයි. කටකරාසිය හින්දා. නමුත් ඒක නීච වුණාට ප්‍රශ්නයක් නැහැ. මේ ලග්නාධිපති පුණ්‍යස්ථානයේ තමයි භාග්‍ය ස්ථානයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. අනික එතන නීච වෙලා හිටියත් ඒ නීචය භංග වෙන්න පුළුවන්. අනික දල කේන්දරයේ ග්‍රහයක් නීච වුණාට තව වර්ග සටහන් කේන්දර 16ක් තියෙනවා. ඒ වර්ග සටහන් කේන්දරවල අනිකුත් වර්ග සටහන් වල ඒ ග්‍රහය බලවත් වුණොත් එහෙම මේකේ නීචය භංග වෙනවා. මේක අනිත් වර්ග සටහන් වල මේ වෙන්න ඕනේ නැහැ. නවාංශක කේන්දරේ උච්ච වුණත් මේ නීචය භංග වෙනවා. ඉතින් අර ග්‍රහයක් නීච වුණ පමණින් ඒකේ මේ සියලු දේවල් නැති කරන්නේ නැහැ. ඒ ග්‍රහයගේ නීචය භංග වෙන 25ක් විතර ක්‍රම තියෙනවා. ඉතින් ওই මොන හරි ක්‍රමයකට ওই නීචය භංග වෙනවා. ගොඩක් කලාතුරකින් තමයි ග්‍රහයක් නීච වුණාම නීචය භංග නොවි තියෙන්නේ. හැබැයි ග්‍රහයක් නීච වෙලා නීචය භංග වුණා බංගුණු පමණින් ඒ ග්‍රහය උච්ච ග්‍රහයක් විදියට කටයුතු කරලා සුබඵල ලබා දෙන්නේ නැහැ. අර එහෙම නීච භංග රාජයෝග කීපයක් තියෙනවා. ප්‍රධාන වෙන සුළු ප්‍රමාණයක් තියෙනවා. ඒ අරුණාම ග්‍රහයක් තමයිගේ නීචය භංග කරගත්තොත් තව ග්‍රහයක සපෝට් එකෙන් ඒ ග්‍රහයක දෙන දුර්වල ගතිය නැති කරගන්නවා. ඉතින් ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. මම ඒ ගැන වීඩියෝ එකක් මගේ කරලා තියෙනවා නීච භංග රාජයෝග කියලා. ඉතින් කවුරු හරි කෙනෙක්ට කැමති නම් ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් ලග්නාධිපති දෙවැන්නේ 11 වෙනි වගේ ධනස්ථානයක තැන්පත් වුණත් ඒකත් ඉතාමත් හොඳ දෙයක් නේ. ලග්නාධිපති කේන්දරයේ දෙවැන්නේ 11 වෙනි තැන්පත් වෙනවා කියන්නේ ඒක ප්‍රබල ධන යෝගයක්. ඉතින් කේන්ද්‍ර ස්ථාන ත්‍රිකෝණ ස්ථාන ධනස්ථාන වලට කුජ ග්‍රහය ඉතාමත් හොඳයි. ඉතින් ඊට අමතරව මෙතන මේ කුජ ග්‍රහය කියන්නේ පාපක් ග්‍රහයක් නිසා උපචේ ස්ථාන වන කේන්දරේ 3 වෙන්න. එතකොට කේන්දරේ 6 වෙන්න විශේෂයෙන්ම මෙතන 6 වෙන්න තැන්පත් වුණාම කුජ ග්‍රහය එතනදී ප්‍රධාන යෝග දෙකක් උදා කරනවා. එකක් 6 වෙන්න අධිපති 6 වෙන්නේ සිටීම නිසා හර්ෂා යෝගය. අනිත් එක තමයි කුජ ග්‍රහය මේෂ රාශිගත වීම නිසා ගජකේසර යෝගය. 6 වෙන්න හිටියා මේ සතුරන් පරාජය කරන්න හොඳ ප්‍රතිශක්තිකරණයක් ඇති කරගන්න ඒ වගේ ගොඩක් අවස්ථාවන් ලැබෙනවා මේ 6 වෙනි තැන්පත් වුණාම. ඊට අමතරව මම 10 වෙනි 11 වෙනි ගැන කතා කරා. 3 වෙනි 6 වෙනිත් හොඳයි. 8 12 සාමාන්‍යයෙන් කුජ ග්‍රහයට ලග්නාධිපතිට 8 12 හොඳ නැහැ. නමුත් මෙතනදී අපිට එහෙම කියන්න බෑ. මොකද මේ 6 වෙනි අධිපතිය තමයි 8 වෙනි හරි 12 වෙනි හරි ගිහිල්ලා තැන්පත් වෙන්නේ. එතකොට අර හර්ෂා යෝගය. මොකද 6 වෙනි අධිපති 6 වෙනි හිටියත් 8 වෙනි හිටියත් 12 වෙනි හිටියත් හර්ෂා යෝගය කියන විපරීත රාජයෝගයක් උදා කරනවා. ඒක නිසා සාමාන්‍යයෙන් පොදුවේ ගත්තාම මේ කුජ ග්‍රහයට මේ කේන්දරේ සියලුම ස්ථාන වරදක් නැහැ. වෘශ්චික ලග්නෙක ඉපදිච්ච කෙනෙක්ට කුජ ග්‍රහය මේ කේන්දරේ මොන තැනක පිහිටියත් එම ලොකු ප්‍රශ්නයක් ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද ඒකට හේතුව වෙන්නේ කුජ ග්‍රහය ලග්නාධිපති වගේම 6 වෙනි අධිපති. හැබැයි Taman තැන්පත් වෙලා තියෙන ස්ථානත් එක්ක ඒ තමාට ලැබෙන සුබපති වල අඩු වැඩි වීමක් සිද්ධ වෙන්න පුළුවන්. නමුත් පොදුවේ නරකක් ප්‍රධාන ලොකු නරකක් ඇති වෙන්නේ නැහැ කිසිම ස්ථානයකට ඔය කියන කාරණාත් එක්ක. හරි? ඊට පස්සේ මම කතා කරන්නේ සෙනසුරු ග්‍රහය ගැන. සෝරි ගුරු ග්‍රහය ගැන. ගුරු ගෙනකත් කලාපෙන් ඒ කියන්නේ වෘශ්චික ලග්නේ කටක නවාංශකයෙන් කවුරු හරි කෙනෙක් ඉපදුනාම එයාවයි තියෙන ගුරු ගෙනකත් කලාපෙටනේ. එතකොට ගුරු කියන්නේ මේ කේන්දරේ 9 වෙනි සහ 12 වෙනි අධිපතිය. එතකොට දෙවැන්න සහ කියන්නේ 9 සහ 12 වෙනි තමයි අයිති වෙන රාශි දෙක. එතකොට වෘශ්චික ලග්නෙමියෙක්ගේ ගුරු ග්‍රහය කියන්නේ දෙවැන්න සහ 5 වෙනි අධිපතිය. දෙවැන්න සහ 5 වෙනි අධිපතිය ධන ස්ථානයක සහ ත්‍රිකෝණ ස්ථානයක අධිපතිත්වය තමයි ලැබිලා තියෙන්නේ. ඒක නිසා කේන්දරේ 6 8 12 ස්ථාන කොහොමද ගුරු ග්‍රහයට හොඳ නැහැ. මොකද මේ ගුරු කියන්නේ ධන ස්ථානයක සහ ත්‍රිකෝණ ස්ථානයක අධිපති ග්‍රහයෙක්. ඒක නිසා කේන්ද්‍ර ස්ථාන 4 ඉතාමත් හොඳයි. ත්‍රිකෝණ ස්ථාන දෙකත් ඉතාමත්ම හොඳයි. විශේෂයෙන්ම මේ ගුරු ග්‍රහය මේ 5 වෙනි තැන්පත් වුණා මෙතනදී බලවත් වීමක් වෙනවා රාශියක් වශයෙන්. දෙවැන්න තැන්පත් වුණත් රාශියක් වශයෙන් බලවත් වෙනවා. ඉතින් ඒ බලයත් ලැබෙනවා ඒ තැන් වලට. ඉතින් කේන්ද්‍ර ස්ථාන 4 හොඳයි, ත්‍රිකෝණ ස්ථාන 2 හොඳයි, ධන ස්ථාන 2 හොඳයි. මෙතනදී ගුරු ග්‍රහයට 6 8 12 හොඳ වෙන්නේ නැහැ. 3 වෙන්න මධ්‍යස්ථයි. ඒක ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ. හරිද? ඊට පස්සේ සෙනසුරු ග්‍රහය ගැන කතා කරද්දී අපි දන්නවා සෙනසුරු ග්‍රහය කියන්නේ පාපක් ග්‍රහයෙක්. මේ ජන්ම පත්‍රයේ 3 වෙනි සහ 4 වෙනි අධිපතිය තමයි සෙනසුරු ග්‍රහය. එතකොට 3 වෙනි අධිපතිය සහ 4 වෙනි අධිපතිය වෙන නිසා සෙනසුරු ග්‍රහයට මෙතන 4 අධිපති වෙන හින්දා කේන්ද්‍ර ස්ථානයක පිහිටීම වරදක් නැහැ. හරිද? ඒ වගේම
ත්‍රිකෝණ ස්ථාන වරදක් නැහැ. ධන ස්ථාන වරදක් නැහැ. මොකද හතරවෙනි අධිපතිය ධන ස්ථාන වල හිටියාම ඔය දේපල සම්බන්ධ දේවල් වලින් මුදල් ලබා ගන්න පුළුවන්. ඉතින් කේන්ද්‍ර ස්ථාන 4 හොඳයි. ත්‍රිකෝණ ස්ථාන 2 හොඳයි. ධන ස්ථාන 2 හොඳයි. එතනදී සෙනසුරු ගහයට කේන්දරේ 6 වෙන්නත් හොඳයි. මොකද සෙනසුරු ගහ දැන් මෙතනදී සෙනසුරු ගහ 6 වෙන්නට આવදින් සෙනසුරු ගහ නීච වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් භාවයක් විදියට 6 වෙන්න සෙනසුරු ගහයට හොඳයි. 3 වෙන්නදී සෙනසුරු ගහයට ඉතාමත්ම හොඳයි. මොකද මකර රාශිය. එතන සෙනසුරු ගහය බලවත් වෙනවා. මකර රාශිය ගත වුණාම සෙනසුරු ගහයකින් ශ්‍රීකාන්ති යෝගය කියලා යෝගයකුත් උදා කරනවා. 3 වෙන්න, 6 වෙන්න, 10 වෙන්න, 11 වෙන්න. ඒ කියන්නේ ස්ථාන හොඳයි. 11 වෙන්න කොහොමත් හොඳයි, 10 වෙන්නත් කොහොමත් හොඳයි කියවනේ. ඉතින් 3 6 වගේ ස්ථානත් හොඳ වෙනවා. නමුත් සෙනසුරු ගහයටත් මේ කේන්දරේ 8 වෙන්න සහ 12 වෙන්න හොඳ වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මට අන්තිමට කතා කරන්න තියෙන බුධ ග්‍රහය ගැන. ඉතින් බුධ ග්‍රහය කියන්නේ මේ කේන්දරේ බුධට අයිති වෙන්නේ කේන්දරේ 8 වෙන්න සහ 11 වෙන්න. ඉතින් අර කිව්පු කතාව බුධ ග්‍රහයටත් අදාළ වෙනවා. මොකද 11 වෙන්න අධිපතිය නිසා 11 වෙන්න අධිපතිය ලග්න සිටීම ඉතාමත් හොඳයි. 4 වෙන්න සිටීමත් හොඳයි. 7 වෙන්න සිටීමත් හොඳයි. 10 වෙන්න සිටීමත් හොඳයි. 11 වෙන්න අධිපතිය නිසා 11 වෙන්න අධිපතිය 11 වෙන්න හිටියොත් එහෙම ඒක ධන යෝගයක්. දෙවෙනි හිටියත් ධන යෝගයක්. 11 වෙන්න අධිපතිය 5ට 9ටත් 5 9 කියන ත්‍රිකෝණ ස්ථාන වලටත් හොඳයි. එතකොට කේන්දරේ 6ට වැටුනොත් එහෙම නරකයි කියන්න එතනදී අමාරුයි. මොකද අමාරු වෙන්නේ මේ 8 අධිපතිය තමයි 6 වෙන්නට තැම්පත් වෙන්නේ. එතකොට 8 අධිපතිය 6 ඉන්නවා කියන්නේ එතන සරලා යෝගය. එතකොට බුධ 8 හිටියත් නරකක් වෙන්නේ නැහැ. මොකද බුධ ඉන්නේ බුධගම රාශිය. එතන සරලා යෝගය. ඒ වගේම මත්පෙත් යෝගය. රාශි දෙකකින් තමයි රාශියක් විදිහට බලවත් වෙලා යෝග හදලා තමයි 8 ඉන්නේ. එතකොට නරක වෙන්නේ නැහැ. 12 හිටියත් වරදක් නැහැ. මොකද 8 අධිපතිය හින්දා තමයි 8 අධිපතිය තමයි 12 වෙන්නට යන්නේ. එතනත් විපරීත රාජයෝගයක්. සරලා යෝගය කියන්නේ ඔය 6 8 12 කින් ස්ථාන තුනේම නිර්මාණය කරනවා. ඉතින් 3 වෙනි කියන්නේ විශ්ව කේන්දරේ බුද්ධටම අයිති ස්ථානයක්. ඔතකොට විශේෂයෙන්ම පොත්පත් සම්බන්ධ කටයුතු වලින් ස්ටේෂනරි පැත්තෙන් කමියුනිකේෂන් පැත්තේ ඒ වගේ ව්‍යාපාර සම්බන්ධයෙන් අන්තර්ජාල ඔන්ලයින් බිස්නස් ඔන්ලයින් ජොබ් YouTube channel මේ වගේ ඕන දෙයක් සම්බන්ධයෙන් හොඳ කාරකත්වයක් ලගා කරගන්න පුළුවන් බුද්ධ ග්‍රහය 3 වෙනි හිටියාම. එතකොට ඔහොම තමයි වෘශ්චික ලග්නෙන් ඉපදිච්ච කෙනෙක් තමාගේ ලග්නාධිපති සම්පත් වෙලා ඉන්න ස්ථානය සහ තමාගේ නකත් කලාපාධිපති ග්‍රහය සම්පත් වෙලා ඉන්න ස්ථානයත් එක්ක තමාගේ කේන්දරේ තමන්ට තියෙන මොන වගේ බලයක්ද කියන එක තීරණය කරගන්න ඕනේ. මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට පැහැදිලි ඇති කියලා. ඉතින් ගොඩක් කට්ටිය මට කතා කරනවා තම පෞද්ගලික ජන්ම පත්‍ර පරීක්ෂා කර ගැනීම සඳහා. ඉතින් ඒ සම්බන්ධයෙන් කටයුතු කරගන්න අවශ්‍ය නම් මගේ මේ වීඩියෝ එකට යටින් මගේ දුරකථන අංකය WhatsApp අංකය සඳහන් කරලා තියෙනවා. ඒකට මැසේජ් එකක් දාන්න. එතකොට ජන්ම පත්‍ර පරීක්ෂා කරගන්න ආකාරය ගැන මම පැහැදිලි කරලා දෙන්නම්. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් ඕගොල්ලෝගේ දැනුම තවත් වර්ධනය කරන වීඩියෝ එකකින් අපි ඉදිරියේදී හම්බෙමු. මගේ මේ වීඩියෝ එක නරඹපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. ත්වන් සරණයි.